ඔයාලා චිත්‍ර කතා දන්නවනේ. අපි ඉස්සර පත්තරේ ගතපු ගමන් අන්තිම පිටුව පෙරලා ටක් ගාලා බලන්නේ චිත්‍ර කතාව. අන්න ඒ වගේ චිත්‍ර කතාවක් කාලෙකට පස්සේ මට හම්බ වුණා. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි වෙන චිත්‍ර කතාවල මම හිටියේ නෑනේ. මේ චිත්‍ර කතාවේ ප්‍රධාන චරිතය තමයි මම. බලමුකෝ චිත්‍ර කතාව මොකක්ද කියලා. මේ බලන්නකෝ ඒ චිත්‍ර කතාව. හිතා ගන්න බෑනේ මොකද්ද කියලා. මේ ඉන්නේ මම. ඒ කියන්නේ පුංචි. මේ තියෙන්නේ අපේ පුතා ඉස්කෝලේ ඉඳලා එන ස්කූල් බස් එක. බස් එක පාර දිගේ එනවා. මේ ඉන්නේ ඩ්‍රයිවර්. මේ ඉන්නේ පුතා. පාර දිහා බලාගෙන. පුංචි ගිහිල්ලා ඉන්නවා පුතා එනකන් පාරට ගන්න. ඊට පස්සේ දැන් මෙතන බස් එක ඇවිල්ලා නතර කරලා. මේ ඉන්නේ ආයි මම. මේ තියෙන්නේ මගේ යකටගේ කැමරා එක තමයි මෙතන මේ තියෙන්නේ මගේ කැමරා එක. ඊට පස්සේ මේ ඉන්නේ ඩ්‍රයිවර්, මේ ඉන්නේ පුතා. මම එයා ගන්න පාරට ගිහිල්ලා එයා බස් එකෙන් බහැලා එනවා වීඩියෝ කරනවා. ඕක තමයි චිත්‍ර කතාව. මේ අකුරු නම් එයාට ලියන්න බෑ. මේ හાર્ට් එකක් තියෙනවා. ඒක තිබිච්ච අකුරු ටික බලාගෙන ලියලා. ජපන් වලින් යන්තම් නම නම් ලියන්න පුළුවන්. ඒකත් ඉස්කෝලෙන් අඳින්න පුරුදු කරලා. මේ ඊග ඇඳලා තියෙනවා. මේ මම කන්න ආස දේවල්. කෙසෙල්, දොඩම්, කැරට්. මේක නම් මොකද්ද දන්නේ නැහැ. අනේ දෙවියනේ බුරියත් ඇඳලා ලැජ්ජාවේ බෑ. ඔන්න ඕක තමයි අපේ පුතාගේ චිත්‍ර කතාව. අන්තිමට එහෙනම් අවුරුදු ගානකට පස්සේ මමත් චිත්‍ර කතාවක චරිතයක් වුණා.